අතරම මේ බොරු ප්‍රචාරයක් යනවා මේ වාහන 196ක් ආවා කියලා අවුරුද්ද පැනපු වාහන. ඇත්තට මේ පළවෙනි ෂිප්මන්ට් එකේ ලංකාවට පැමිණියෙත් වාහන 196යි. ඒ 196ම පැරණි වාහන වෙන්න ක්‍රමයක් නැහැ. මොකද ඒකේ 2022, 23, 24 යන අවුරුදු වල වාහන තියෙනවා. මුලින් පැහැදිලි කරන්න ඕනේ මේ ක්‍රමය මොකක්ද කියන එක. ඇත්තටම දැන් ලංකාවේ නවතම ක්‍රමයේ තියෙන්නේ BL date එකේ නැව්ගත කරන දිනේ සිටලා අවුරුදු 3ක් පස්සට මැනුෆැක්චර් කරපු වාහනයක් ලංකාවට ගේන්න පුළුවන් කියලා. මේක ඇත්තටම උනේ 2000 අපි බැලුවොත් 2022 පෙබරවාරි මාසෙන් පස්සේ මැනුෆැක්චරින් මන්ත් එකක් තියෙන ඕනම වාහනයක් ලංකාවට ගේන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ඇත්තටම උනේ ගොඩක් ෂිපර්ස්ලාට මේ 2022 මාසේ කියන්නේ ගැසට් එකේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා මැනුෆැක්චරින් මන්ත් එක අපිට සර්ටිෆයි කරගන්න බැරි නම් ඒක ඒ මැනුෆැක්චරින් ඉයර් එකේ ජනවාරි 15 ලෙස තමයි ගත්තේ. එතකොට 2022 වාහනයක් ලංකාවට ගේන්න නොහැකියාවක් තිබ්බා unless අපිට පුළුවන් නම් මේ මැනුෆැක්චරින් මන්ත් එක ඔතෙන්ටික් ලෙටර් එකකින් සර්ටිෆයි කරන්න. ඒ කියන්නේ එක්ක ඩීලර් කෙනෙක් මද කම්පැනියෙන් හරි කොහෙන් හරි සර්ටිෆයි කරන්න. ඉතින් ඇත්තටම සියලු දෙනාට මේක ගැටලුවක් වුණා. මොකද මේක අලුත් දෙයක්. ඉතින් මේක කොහොමද හොයාගන්නේ? ඒකින්ද ගොඩක් දෙනෙක් මේ රිස්ක් එක ගන්න නැතුව 2022 වාහන මිලදී නොගෙන හිටියා. හැබැයි කිහිප දෙනෙක්ට මේකේ ක්‍රමයක් ලැබුණා. ඒ කියන්නේ එහි මදර් කම්පැනියෙන්, ඒ කියන්නේ අපි ගත්තොත් Toyota නම් Toyota කම්පැනියෙන්, Nissan නම් Nissan කම්පැනියෙන් මේක සර්ටිෆයි කරලා දුන්නා. මාසේ මේ මොන මාසෙද කියලා. එතකොට 2022 පෙබරවාරියෙන් පස්සේ මැනුෆැක්චර් ඕනම වාහනයක් ලංකාවට ගෙනීමේ හැකියාව තිබුණා. ඒ වගේම මේ වාහන ලංකාවට ආවා. අත්‍තරම කොත් වාහන 196න් වාහන 25ක්වත් නැහැ 2022 වාහන. ඒ වාහන 22 කස්ටම් එකට ආවා. මොකද මේ වාහන මිලදී ගැනීමට නොහැකි වූ පිරිසක් හිටියා. ඉතින් අපේ මිනිසුන්ගේ ව්‍යාපාර කටයුතු කරන් යනකොට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. තම තමන්ගේ හිත අවුල්පත් වෙනවා. අනුන්ගේ දෙයක් ලබා ගන්න බැරි වුණා. ඉතින් ඒ ගොඩක් අය මේකට පැමිණිලි කරා. ඇත්තරම ජපානයේ වාහන එක්ස්පෝර්ට් එකෙනුත් පැමිණිල්ලක් ආවා. බෑ ඒ කට්ටිය දැන් දුක් වෙනවා. ඒ කට්ටිය මේ පැමිණිල්ලක් කරා කියන එක. මොකද ඒ කට්ටිය අපිට ඉන්රයිට් උනුත් ආදීලා තියෙනවා. ඒකයි කට්ටිය අතින් දුන්න වැරදීමක් කියලා. ඉතින් ඊට පස්සේ මේ කස්ටම් එකෙන් මේක නවත්තලා මේ වාහනවල මාසෙන් නැවත චෙක් කරන්න ඕනේ කිව්වා. එතකොට ඉම්පෝර්ටර්ස් අර කිව්වා මේ වාහන අරන් ගිහිල්ලා ඩොකියුමන්ට්ස් අරන් ගිහිල්ලා ලංකාවේ Toyota එකෙන්, Nissan එකෙන්, ඒ ආදී Suzuki එකෙන් ආදී මේ මාසෙ සර්ටිෆයි කරලා ගේන්න කියලා. ඒකයි ඇත්තටම සීවලි අරුග්ගොඩ මහතා ADG සීවලි අරුග්ගොඩ අද කියලා තිබ්බේ ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා හරියට සර්ටිෆයි වෙලා ආවා. මේ එක එක්කෙනාගේ පැමිණිලි ආවා. මොකද බොරු පැමිණිලි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ පැමිණිලි අනුව කස්ටම් එකේ මහත්වරුන් විසින් ඒක පරීක්ෂණ ලක් කරා ලංකාවේ ඒජන්ට්ස්ලා කියන්නේ Toyota ඒජන්ට්, Nissan ඒජන්ට්, Suzuki ඒජන්ට්ස්ලාගේ through මේ මන්ත් එක සර්ටිෆයි කරගත්තා. ඒතර මන්ත් එක සර්ටිෆයි වුණා කියන්නේ අපිට අවුරුදු 3ක් ඇතුළත ඕනම වාහනයක් ගේන්න පුළුවන්. මැනුෆැක්චරින් මන්ත් එකේ ඉඳලා BL date එක, ඒ කියන්නේ පටව නැව්ගත කරන දිනේ අතර අවුරුදු 3ක වාහනයක් ලංකාවට ගෙනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඇත්තටම ලොකු කලබලයක් වෙලා තියෙනවා. මේ පරණ වාහන ඇවිල්ලා ඩොකියුමන්ට්ස් හදලා එහෙම කිසිම දෙයක් නැති බවට ශ්‍රී ලංකා වාහන ආනයකරුවන්ගේ සංගමය වශයෙන් මට ස්ථීර වශයෙන්ම ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ පරණ වාහන ගෙනල්ලම නැද්ද? නෑ, මේක ඇත්තටම තියෙන්නේ මේ අවුරුදු 3 ඇතුළත වාහන පමණයි. මම ඇත්තටම දැක්කා එක්තරා තවත් පරණ ඉම්පෝර්ටර් කෙනෙක් ඔය ගැන කියලා තිනවා 2022 වාහන ගේන්න බෑ කියලා. ඔබට මටයි කල්පනා කරොත් 2025 පෙබරවාරි මාසයේ තමයි නැවගත වෙන්නේ. ඒතර ඔබ තීරණය කරන්න ඔතන ඉඳලා අවුරුදු 3ක් පස්සට කියන්නේ ඩේට් එක මොකද්ද? 23 නෙමෙයිනේ එතකොට. 22 මාර්තු. 22 මාර්තු මාසේ මැනුෆැක්චරින් කරන වාහනයක් 22 පෙබරවාරි මාසේ පටවන්න පුළුවන්. මොකද නැවගත කරන දිනේට ඩේට් එකේ ඉඳලා අවුරුදු 3ක් පස්සට මැනුෆැක්චර්ඩ් වාහනයක් ලංකාවට ගෙනියන හැකියාව ඔෆිෂියලි ගැසට් එකෙන් අවසර ලබා දීලා තියෙනවා. ඒත් අපිට කියන්නේ දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇයි අලුත් වාහන ගෙන්නන්නේ නැත්තේ කියලා. මොකද්ද මේ වෙනස? ඔව්. දැන් ඔබ ඒක උදාහරණ ගත්තොත් 2025, 24, 23, 22. එතකොට 25 වාහනයේ ගාණ ඉහළයි. 24 වාහනයේ ඊට පොඩ්ඩක් අඩු වෙනවා. 23 පොඩක්. මේක 22 වෙනකොට තවත් චුට්ටක් අඩුවෙන් ගන්න පුළුවන්. අපි ඒක තමයි කලින් ඉඳලම ආණ්ඩුවෙන් රික්වෙස්ට් කරේ අපිට අවුරුදු 5ක් පරණ වාහනයක් ගේන්න දෙන්න කියලා. මොකද මේ පරණ වාහනයක් ගේන්න පුළුවන් තරමට අපිට පුළුවන් අපේ පාරිභෝගිකයට අඩුවට වාහනයක් තබා දෙන්න. හොඳ අපි නිකන් CIF වැලියු එක ගත්තොත් අපි යාරිස් රථයක් ගත්තොත් අපිට යාරිස් එකක් සාමාන්‍යයෙන් CIF නැව එක සම්පූර්ණ වැලියු එක ගත්තොත්
2022 එකක් ලක්ෂ 87මාරක් 90ක් වගේ ලේටර් දෙන්න පුළුවන්. හැබැයි 2025 එකක් වුණොත් ඒක ලක්ෂ 110ක් දක්වා උට යන්න පුළුවන්. ඉතින් මේක ලක්ෂ 20ක 25ක් ගැප් එකක් තියෙනවා. ඉතින් අවුරුද්ද පරණ වෙන්න ඩියුටි අඩු නොවුනට අපි එහෙම පර්චේස් කරන ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඒතරම අපිට පුළුවන් පාරිභෝගිකයට අඩු ප්‍රයිස් එකකට හොඳ වාහනයක් ලබා දෙන්න. මොකද ජපානයේ පාවිච්චි කරා කියලා කිලෝමීටර් 10000 15000 20000 දිව්වා කියලා ඒ වාහනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ගන්නේ හොඳ ඔක්ෂන්ස් වලින් ඔක්ෂන් ගේට් 4.5 5 වගේ තියෙන වාහන. ඒ වාහනයක් අඩු මුදලකට අපිට පාරිභෝගිකය ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා අතනදී. ඒ කියන්නේ චෝදනාව ප්‍රතික්ෂේප කරන සම්පූර්ණ චෝදනාව සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ ඇත්තටම ඔබ ගත්තොත් අද මම දැක්ක පත්තරෙත් සීවලි අරුග්ගොඩ මහතා කියලා තියෙනවා මේ පැමිණිලි ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ චෝදනාව ඔක්කොම බොරු කියලා. දැන් ඒ වගේම මේ වෙළඳ පොලේ තියෙන වාහන මිල තවත් ඉහළ ගිහිල්ලා කියලා කතාවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඉන්දියානු වලට රටයක් පවා ලක්ෂ 70ක් ආසන්නයි කියලා විවිධ මාධ්‍ය වාර්තා විවිධ සමාජ මාධ්‍ය වාර්තා පළ කරලා තිබුණා. මේක ඇත්තද බොරුද මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම ලංකාවේ ලෝකල් මාකට් එකේ වාහන මම කලින් පැවසු ආකාරයට 120කින් 30කින් විතර අඩුවීමක් අනිවාර්යෙන් තියෙනවා. ඒ ගැන පාරිභෝගිකයන් කලබල වෙන්න එපා. ලංකාහාර වාහන ටික එන්න දෙන්න. දැන් අතරම පොඩි ඩිලේ එකක් වුණා මේ තිබ්බ පැමිණිලි අනම්මනම් එක ලංකාවේ වාහන ටික ක්ලියර් වෙන්න. මම හිතනවා මේ සුමානේ අවසාන වෙන විට අපිට සිකුරා සෙන්සුවාද වගේ දිනකෙදී පළවෙනි ෂිප්මන්ට් එකේ ෂෝරූම්ස් වලට එයි. එතකොට ඒ තියෙන ප්‍රයිසස් එක නෙගෝෂিয়েට් කරලා බලන්න. මේ දැනට කලබල වෙන්න එපා වාහනයක් මිලදී ගන්න. මේ ලංකාවට ප්‍රයිසස් එක ආවට පස්සේ බලන්න අනිවාර්යෙන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ අඩුවීමක් තියෙනවා.